හායි මගේ යාළුවනේ කොරියන් පුපු YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. Welcome back to my YouTube channel. අපි දෙන්නත් එක්ක මේ යන්නේ අයිස්ක්‍රීම් කන්න. යා මාත් එක්ක යා. මම නෙමෙයි මයි ඔප්පයි දෙන්නත් එක්කම යන්. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. යන ගමන් මග බලාගෙනත් යන්. 어디 먹어? 아이스크림? 베스트 쌀이와 뭘 있어? 아이스크림. I want my sister. ඔප්පහන්න යන ගමන් කොහෙන්ද කන්නේ කියලා මං කියන්නේ මසිස්සෝ ඒ කියන්නේ මේ රස ඕනි තැනකින් කියලා. අපි යන් ඒ වගේ පොඩි වචන අහුවෙන තැන් වලදී මම ඔයගලන්ට දන්නේවා කියලා දෙන්නම්. මේ තියෙන මෙහෙ තියෙන ඔලිවියා එක මේකේ සාමාන්‍යයෙන් ළමයින්ට බිම් ළමයින්ටත් එහෙම තමයි මේ ක්‍රීම් බඩු ඕනිම දෙයක් කොස්මැටික් ಜಾති තියෙනවා. දවසක මම ඕගොල්ලන්ම එකටත් එක්කන් යන්න. මේ පූචෝන් වල තියෙන එක. ඔයාලා දැක්කද යාළුවනේ අපේ ලංකාවේ දෙන්නෙක් ගියා. ඒ හින්දා තමයි මම බැලුවේ දෙන්නම් මන් දිහා බලාගෙන ගියා. කතා කරන්න ඕනේ මෙහෙ මොකද ඉන්දියාවේ කට්ටියක් ඉන්නවා සමහරලාට අපේ ඉන්දියාවේයි හොයාගන්න ටිකක් අමාරුයි. අර කතා කරන වචනයක් කරේ වුණාම තමයි සමහරලාට අපි ලංකාවේ කියලා හිතාගන්නේ. සාමාන්‍යයෙන් බූසාන්නේ වගේ පැතිවල අපේ ලංකාවේ අය හිටියට මේ පූජෝන් වල හරි අඩු ඉන්නවා. මම බොහොම කලාතුරකින් අපේ එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් දකින්නේ. මේ රසම රස කේක් ටිකක් බලන්න. ලස්සනයි නේද කියලා. K-pop 이거 없어. 아니 K-pop. K-pop? K-pop. 항상 여기 K-pop 북세러데이 K-pop 해요. ඔප්පා කියන්නේ K-pop dance බලන්නත් එක්ක ආවේ කියලා අර ඒ කියන්නේ මෙහි සෙනසුරාදට එහෙම පාරේ මේ වගේ දැන් මෙතන තියෙන ඊමාර්ට් එක ඊමාර්ට් එක ගාව තියෙන නිකන් ග්‍රවුන්ඩ් එක වගේ ඒවයි ගොඩක් වෙලාවට dance තියෙනවා. පිරිමි ළමයි ගෑනු ළමයි ඇවිල්ලා නටනවා. ඇත්තටම හරිම ලස්සනයි. එහෙම මේ ඩාන්ස් එකක් ඇති මංගාව එහෙම මට හම්බෙලා මම මුළු ඩාන්ස් එකම මට ගන්න පුළුවන් වුණා. මම එකක් දාන්න. ඔන්න අපි මෙන්න මේක තමයි කන්න හදන්නේ. මැංගෝ සොන්තේ මැංගෝ සොන්තේ 3200යි වොන් 3200ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 640ක් වගේ.
කොරියාවේ හැමදේම වගේ ඔඩර් කරන්න තියෙන්නේ මේ විදිහට තමයි. ආවහම ඇත්තටම අපි කොරියාවට කෙනෙක් එනවා නම් මේ දේ ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම එහෙම ඉගෙන ගත්තාම අපහසුයක් නැහැ. හරිම පහසුයි. අපි මෙතනින් ඕඩර් කරාම අපිට කවුන්ටර් එකෙන් අපි ඕඩර් කරපු දේ ලැබෙනවා. හැබැයි මේක ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා අපිට බිල ගෙවන්න උනේ කවුන්ටර් එකටමයි. 여기 있었는데 두 개. 아이스크림. 어떤 거 아이스크림? 망고 샌드. 망고 순대? 됐어요? 아니, 하나. 하나요? 이제 두 개 중에 하나만 해줘. අපි දෙන්නෙක් ඉන්න හින්දා එයා හිතුවේ දෙකක් කියලා. හනා කියන්නේ එකක් කියලා. ඊට පස්සේ දෙකක් දාපු හින්දා ඔප්පා කිව්වා එකයි කියලා. ඊට පස්සේ ආයිත් බිල් එක වෙනස් කරා. ඊට පස්සේ අපි චුට්ට වෙලාවක් ඉතින් දෙනකන් ඉඳගෙන හිටියා. ඔන්න මගේ මැංගෝ සුන්දේ එක හම්බුණා. දැන් අපි බලමු මේකේ රහ කොහොමද කියලා. දැක්කනේ යාළුවනේ වැඩි පෙරේතකමට ගියාම වැටෙන්නත් යනවා. ඇත්තටම හරිම රහයි මේක. ඔයාලත් කාලා බලන්න. අපේ රටෙත් ඇති මේව ලංකාවේ. එහෙනම් ගිහින් එන්නම්. තව වීඩියෝ එකෙන් හම්බෙනකම් ගිහින් එන්නම්. බයි. හැමෝටම සුබම සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.